සමහර අය මගෙන් අහන දෙයක් තමයි උඹට ඔහොම ඉන්න පාළු නැද්ද? ගොඩක් අය මට කිව්වේ පාටි වලට යන්න, අලුත් මිනිස්සු හම්බෙන්න, ලොකු සෝෂල් සර්කල් එකක් ජීවිතේට ඕනේ කියන එක. ඒත් ඇත්තටම මට ඒ විදිහට ජීවත් වෙන්න ඕනේ නැහැ. මට ඕනේ සිම්පල් විදිහට ජීවත් වෙන්න. මගේ සර්කල් එක ගොඩක් පොඩි. මේක ඇක්සෙප්ට් කරන්න මට ගොඩ කාලයක් ගියා. මම දැන් තනියම ට්‍රැවල් කරනවා, ජෙනුයින්ලි ආස දේවල් කරනවා. මට ඕනේ වුණොත් රෙස්ටුරන්ට් එකකට ගිහලා ඉඳගෙන තනියම වුණත් කෑම කනවා. වැදගත්ම දේ තමයි තනියම ඉන්නවා කියන එකයි පාළුවෙන් ඉන්නවා කියන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. තනියම ඉන්නවා කියන එක හරිම පීස්ෆුල්. ඒ වගේම අපේ දේවල් ගැන ફોකස් කරන්න පුළුවන්. ජීවිතේට ලොකු නිදහසක් දැනෙනවා. හැබැයි පාළුවෙන් ඉන්න කෙනෙක්ට ජීවිතේ හැම වෙලේම එම්ටි වගේ, පේන්ෆුල්. ඒ වගේම හැම වෙලේම මොකක් හරි මිසින් වගේ තමයි දැනෙන්නේ. මම මගෙත් එක ගත කරන කාලය ගොඩක් එන්ජොයි කරනවා. මේ වෙලාවේ මම ફોකස් කරන්නේ මගේ ජීවිතය ගැන. මට පාළුවක් දැනෙන්නේ නැහැ. මම තනියෙන් ඉන්නවා කියන එකෙන් කාටවත් මාව ලේබල් කරන්න බෑ. මම පාළුවෙන් ඉන්නවා කියලා. හැබැයි මිනිස්සු මං ඉන්න විදිය බලලා තේරුම් ගන්න විදිය වෙනස් වෙන්න පුළුවන්. මට හදාගන්න ගොඩක් අමාරු වෙච්ච. ඒත් මම හදාගත්ත හොඳම රිලේෂන්ෂිප් එක තමයි මම මගෙත් එක්ක හදාගත්ත රිලේෂන්ෂිප් එක. මගේ ජීවිතේ බලෙන් හදාගන්න කනෙක්ෂන් වලට වඩා මේ වෙලාවේ මට වැදගත්ම දේ තමයි මගේ පීස් එක.